හෙල්ලෝ යාළුවනි ඉතින් ඔයාලා හැමෝම අද මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට හොඳ වීඩියෝ එකක් අරන් එන්න බලබලා ඉන්නකොට මම දැක්කා මන්සිල් එකේ Facebook page එකේ යාලා අලුතෙන්ම launch කරලා තියෙන Dragon Rice එක. ඉතින් ඔන්න මං අද අරන් ආවා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව මේක ඕපන් කරලා බලමු. ඉතින් මේ විදිහට තමයි මේකේ පෙනුම තියෙන්නේ. ඇත්තට මේක අරන් එනකොට නම් මේකේ සුපිරි සෝදක් තමයි ආවේ. ඉතින් මට ලොකු ඉවසිල්ලක් ඉවසන්න සිද්ධ වුණා මේක මෙතනට අරන් එනකම්. හරි. එහෙනම් අපි බලමු මුලින්ම මේක. සිමින්ති කොටයක් වගේ මේක බරයි. ඔයාලා පේනවා. ඒ වගේම මේක අපි මේකේ බරත් බලාගෙන ඉමු. ඉතින් මම බර බලා ගන්න තමයි දැන් යන්නේ. මේක බරයි. රයිස් එක විතරක් බල තියෙනවා. කිලෝ 2යි ග්‍රෑම් 253ක්. මේකත් මේ කුඩින්ම තියලා බලමු. කිලෝ 3යි ග්‍රෑම් 345ක්. ඔයාලා ඉතින් මේක බලන්න මේක ලොකු බරක් තියෙනවා. අපි මේක වෙන වෙනම දැන් ඕපන් කරලා බලමු. ළඟටම කරලා පෙන්නන්න මට උස්සන්නත් බෑ. මේ පේනවා. මේ සිරින්ති කොටයක්. සුවඳයි. වව්. පහපාට ලස්සන රයිස් එකක්. ඒක කොහොම මේ කොලේට ඔතා ගත්තද මන් දන්නේ. ඒ තරම් මේක ලොකුයිනේ ඉතින්. මාර සුවඳක් තියෙන්නේ. යාළුවනේ මේ බාස්මති හාල් රයිස් එක. ලොකු බුල් සයිඩ් එකකුත් ඇඩ් කරලා තියෙනවා. සුවඳයි මම පට්ට විදිහට නේ ලොකු බුල් සයිඩ් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉස්සෙකේ පෙනුම නම් මම පට්ට ඉන්ට්‍රස්ට් මේකට. දැන් අපි මේක ඕපන් කරගමු. මේක හොඳට සීල් කරලා දීලා තියෙනවා. Oh my goodness. මේක කොහෙන්ද? දෙයනේ චිකන් කිලෝ එකක්ම දාලාද මන් දන්නේ. ජම්බෝ ප්‍රොන්ස්. මම මේක හලාගන්න කියලා බය බෑ. ටන් ටන්. ඉතින් ඔන්න මට ගිය පාර එකේ ඕපන් කරගන්න සෑහෙන වෙලාවක් ගියා. ඒ නිසා මම අද ඔයාලට ඕපන් කරලම ගෙනාවා. ඔයාලට පේනව නේද මේක නම් මාරම සර්ප්‍රයිස් එකක්. සුපිරි ඩ්‍රැගන් රයිස් එකක්. ඉතින් මට නම් මේක දැක්කම හිතා ගන්න බෑ. වගේම දරා ගන්න බැරි සුවඳක් එනවා. ඔයාලට පේනවා චිකන් කිලෝ එකක්ම දීලාද මන් දන්නේ. ලොකු ඉස්සෝ ලොකු කකුලුවෝ. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි මේක කන්න යමු. ඉතින් යාළුවනේ ඔයාලට මේකේ පෙනුම ගැන නම් කියන්න දෙයක් නෑනේ. ඔයාලට පේනවනේ මේක පෙනුම සුපිරි. ඔයාලට පේනවා චිකන් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම කකුලුවෝ, ඒ වගේම ජම්බෝ සොසේජස්, ජම්බෝ ප්‍රෝන්ස්, ඒ වගේම මේ හරිය තිබ්බා මොනවාද බුල්සයි. ඒතර ඔයාලට පේනවා මේක සුපිරිම රයිස් එකක්. පෙනුමෙන් නම් කිසිම අඩුවක් නෑ. ඒ වගේම ඔයාලට පේනවා මේක මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මේක. බාස්මති රයිස් වලින් හදලා තියෙන්නේ. ඉතින් වැඩි වෙලා කියවන්න නැතුව අපි මේක කමු. ඔන්න මම පටන් ගන්නවා මේ පැත්තෙන්. කජුත් දාලා තියෙන ළමයි. එළවලු ඇඩ් වෙලා තියෙනවා හොඳටම. රයිස් එක සුපිරි. රයිස් එක විතරක් නිකන් කෑ බෑ. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද හිතා ගන්න බෑ. ඉතින් මං එන ගමන් කෝක් එකකුත් අරන් ආවා. මේකත් එක්ක කෝප් එකක් ගෙවුවා නම් සුපිරි. මෙහෙන් බැලුවත් කන්න පුළුවන් මෙහෙන් බැලුවත් කන්න පුළුවන්. මේක නම් මට හිතෙනවා මේක 5කටවත් කන්න පුළුවන්. මං වගේ කෙනෙක්ට නම් මේක 8 දෙනෙක්ටවත් කන්න පුළුවන්. මොකද මම සුට්ටානේ කන්නේ. ඉතින් මෙච්චර පුරට කන්න පුළුවන් මට තනියම කන්න බෑ. ඔයාලා බලාපොරොත්තු තියාගන්න එපා මම මේක කයි කියලා. පුරුත් ඇදලා තියෙනවා ඔයාලට පේනවා. මදි නොකියන් දීලා තියෙන රයිස් එක නම් රයිස් එකට බිත්තර ගොඩක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් බුල් සයිඩ් දෙකටත් අමතරව තවත් බිත්තර දාලා දෙනවා. මම හිතා බිත්තර 5ක්වත් යන්නේ නැති මේකට මේ කටින් කර බිත්තර හැපෙන්න. ඔයාලා යාළුවෝ සෙට් එකක් එක්ක ගියොත්
මදිනෝ කියන කාලාවේක මන්සිල්ලකින් මම කන්න ගත්තේ. Jumbo sausages. අම්බෝ මම පෙරිමුල්ලේ මීට කලින් ඒ කියන්නේ මන්සිල්ලකෙන්ම වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මේක මම හිතන්නේ 6 දිනටත් මේක කෑවගේ මට නම් අම්මෝ කනවා කියලා හිතන්නවත් බෑ. මම අර ඔයාලට මේක රස ඒ වගේම හැමදේම පෙන්නන නිසා මේ සුට්ටක් හරි කන්න. ඔයාලගේ පාටි එකට ඒ වගේම ඔයාලගේ ස්පෙෂල් ඉවෙන්ට් එකකට බර්ත්ඩේ පාටි එකට වගේ නම් මේ රයිස් එක සුපිරි. චිකන් නම් මට හිතාගන්න බෑ මේ මාර ගොඩක් දීලා තියෙනවානේ. කිලෝ එකක්ද සුපිරි. ඉතින් යාළුවනේ මාව අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම අනිවාර්යෙන්ම ආදරෙන් ඉල්ලනවා. මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් මම ඔයාලට යාළුවගේ කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියන්නම්. ඔයාලා යාට කතා කරලා බලන්න. මෙයාලා පික් මීට් කරනවා, ඌබත් කරනවා. ඔයාලට මීගමුවට මිනවංගඩවට නම් ඔයාලට කතා කරලා ගන්න පුළුවන්. ඉතින් මේක මට තනියම කොහොමත් කන්න බෑ. මේකේ පෝෂන් එක මම හිතන්නේ 5ක් 6කට කන්න පුළුවන් දෙයක්. ඉතින් මම කොහොමද මේක තනියම කන්නේ යාළුවනේ? ඉතින් මම මේකට ආරාධනා කරනවා මගේ ගෙදර හැටියට. ඔයාලට මම අවසාන වශයෙන් කියන්නේ මේ ඩ්‍රැගන් රයිස් එක පට්ට මට මේක තනියම කාලේ කරන්න බෑ. ඒත් උපරිම උත්සාහ කරනවා මේක තනියම කන්න. පට්ට. ඉතින් යාළුවනේ මොකද මම ඔයාලට කියන්නේ මම අමතක වෙනවා මේක දැක්කම මට තනියම කා ගන්න බෑ කොහොමද? යාළුවගේ ඩයිනින් එක්ස්පීරියන්ස් තමයි මේක පට්ටටම සෙට් වෙන්නේ. ඒකට මම අද ටේක් අවේ අරන් වෙලා කරන්නේ ඔයාලට පැහැදිලිව මේක පෙන්වන්න. මේ වගේ වීඩියෝස් මම දිගටම අරන් එනවා. ඒ වගේම මගේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා හදාගෙන තමයි ඉස්සරහට යන්නේ. ඔයාලා මට වටිනවා. මම ඔයාලට ආදරේ. ඉතින් අදට මම වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි. Chicken curry ගොඩක් දාලා දෙනවා වල පේනවා. මට කරන්න බැරි තරම් chicken curry ගොඩක් තියෙනවා. මේක සුපිරිය. හොඳ බැද දෙනවා. සෙස් ගොඩක් තියෙනවා. නම්බර් සෙස් වල කොහෙද? මේක තියෙනවා වලින් වෙන්නේ. හයි. ගොඩක් සෙස්. මම කරන්න බැරි නා. සෙස් කරලා තියෙනවා. මේක සාරම. වල මේක අලුත් වෙනවා. මම